ආයිබෝවන් කියලා ඔගොල්ලෝ හැමදෙනාම අදත් බොහොම සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. විශ්වයෙන් පණිවිඩයක් අරගෙන අදත් ඕගොල්ලන්ව හමු වෙන්න ආවේ. බොහොම සාදරයෙන් ඕගොල්ලන්ව Lucky Tarot with Nisha YouTube නාලිකාවට පිළිගන්නවා. අද අපි බලමු විශ්වය අපිට මොනවද කියන්න හදන්නේ කියලා. ටැරෝ කාඩ් තුලින් අපේ ජීවිතේ අපිට තියෙන මේ ප්‍රශ්න අපි ඉදිරියට ගන්න ඕන තීරණ මොනවද අපේ ජීවිතේ වෙනස්කම් වෙනවද මේ වගේ ගොඩක් දේවල් අපිට පුළුවන් මේ ටැරෝ කාඩ් හරහා දැනගන්න ජීවිතේ සමහර වෙලාවට අපි හිර වෙලා වගේ කියන්නේ මොකක්ද ඊළඟට අපිට වෙන්නේ කියලා හිතා ගන්න බැරුව තමයි අපි ගොඩක් වෙලාවට කල් ගත කරන්නේ අපි බලමු අද මේ පණිවිඩය හරහා අපිට අපේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු හොයලා දෙයිද කියලා ඒ වගේම අපේ ජීවිතවල කඩාවැටීම් තියෙනවා අලුත් ආරම්භයන් තියෙනවා ඒ වගේම ආදරය සාර්ථකත්වය මේ හැමදේම ගැන විශ්වය අද අපිත් එක්ක කතා කරනවා එහෙනම් ඉතින් හොඳ හුස්මක් අරගෙන හිත සැහැල්ලු කරගෙන හිත නිදහස් කරගෙන ඔයාගේ මේ පණිවිඩයට සවන් දෙන්න ලෑස්ති වෙන්න මොකද මේ කතාව ඔයාටම කියන කතාවක් වෙන්න පුළුවන් එහෙනම් අපි බලමු විශ්වයෙන් අද ලැබිලා තියෙන පණිවිඩය මොකක්ද කියලා අපි බලමු අද ඔයාට මොනවද විශ්වයෙන් ලබා දෙන පණිවිඩ කියලා මේ කාඩ් එකේ එනර්ජි එකෙන් පේන්න තියෙන්නේ අමාරුම කාලයක අවසානය ලොකු ප්‍රශ්නයකට පිළිතුරක් ලැබෙන කාලයක් කියන එක තමයි මේන් පෙන්눔 කරන්නේ සමහර විට පාවාදීමක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ලොකු පරාජයක් වෙන්න පුළුවන් ඇතැම් විට මානසිකව වැටුණු මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් නමුත් ඔබ හිතන්න එපා මේ තමයි මගේ අවසානය කියලා මොකද මෙතනින් එහාට ඔබට නරක වෙන්න දෙයක් නැහැ. මොකද අර ඉර උදා වෙනවා වගේ, හෙට ඉර උදා වෙනවා විශ්වාසයි වගේ අලුත් ආරම්භයක් ළඟයි කියන එක තමයි මේ පණිවිඩය තුලින් පෙන්눔 කරන්නේ. දැන් තියෙන ප්‍රශ්න ඉවරයි. ඔබ මෙතනින් එළියට යන්න සූදානම් වෙන්න කියන එක තමයි මේ පණිවිඩය තුලින් පෙන්눔 කරන්නේ. ඉතින් අපි බලමු තවත් අපිට මොනවද විශ්වය හරහා ලැබෙන පණිවිඩ කියලා. ඊළඟට අපිට ලැබිච්ච කාඩ් එකේ කාඩ් වල එනර්ජි එකෙන් පෙන්වන්නේ විවිධ තරඟ. එහෙම නැත්නම් ඔබට වාද ભેද ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මත ගැටුම් නිර්මාණය වෙන්න පුළුවන්. හැමෝම බලන්නේ තමන් හරි කියලා කියන්න. දැන් ඔබ ටීම් එකක් එක්ක කටයුතු කරනවා නම් ඔබ යම්කිසි කණ්ඩායමක් එක්ක කටයුතු කරනවා නම් පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් මේවා නරක දේවල් කියලා ඔබ හිත කඩාවට ගන්න එපා. තරගය තුලින් තමයි දියුණු වෙන්නේ. ඔයාගේ මතය ඉදිරිපත් කරන්න ඔයා බය වෙන්න එපා. නමුත් මේ තරගය තුලින් ඔබට යම්කිසි ජයග්‍රහණයක් උදා වෙනවා කියන එක තමයි මෙතන විශේෂයෙන්ම පෙන්눔 කරන්නේ. ඒ වගේම ඔබගේ යම්කිසි ඔබට සංක්‍රාන්ති කාලයක් උදා වෙනවා. ඒ වගේම ප්‍රශ්න දුක මේ දේවල් ඉවර කරලා සාමකාමී තැනකට යන්න ගමනක් පෑදෙනවා කියන එක තමයි මෙතන විශේෂයෙන් පෙන්눔 කරන්නේ. මොකද මානසික සුවය හොයන ගමනක් මෙතන පෙන්눔 කරනවා. ඔබ ටොක්සික් දේවල් අතහැරලා, ටොක්සික් මිනිස්සු අතහැරලා ඉස්සරහට යන බවක් තමයි මෙතන විශේෂයෙන් පෙන්눔 කරන්නේ. මුලදී ටිකක් අමාරුයි වෙන්න පුළුවන්. නමුත් හරි දේ මේක තමයි කියන එක තමයි මේ විශ්වය හරහා පණිවිඩ තුලින් ඔබට දැනුම් දෙන්නේ. ඔබගේ නරක කාලය ඉවර වෙලා නරක දේවල්, නරක මිනිස්සු අතහැරලා ඉදිරියට යන්න පුළුවන් කියන එක විශේෂයෙන්ම පෙන්눔 කරනවා. ඒ වගේම මට මෙතනදී තවත් පේන දෙයක් තමයි ඔබට තියෙන ප්‍රශ්න. මේ දේවල් ගැන වැඩි හිතන්න එපා. ඉස්සරහට එන ජයග්‍රහණ ගැන මේ දේවල් සමරන්න ඔබ හිත හදාගන්න කියන එක විශේෂයෙන්ම මේ පණිවිඩ තුලින් පෙන්눔 කරනවා. ඊළඟට ලැබිච්ච කාඩ් එකේ එනර්ජි එකෙන් පෙන්눔 කරන්නේ යම්කිසි ජයග්‍රහණයක්. අදිෂ්ඨානශීලී ගමනක්. ඒ වගේම දැන් මෙතන විශේෂයෙන්ම අශ්වය දෙපැත්තට හදින්න හැදුවත් රියදුරා තමන්ට ඕන පැත්තට රථය අරන් යන්න පුළුවන්. රියදුරාට පුළුවන් තමන්ට ඕන පැත්තට රථය අරන් යන්න. ඒ වගේ තමයි ඔයාගේ ඉලක්කය ගැන පැහැදිලිව ඉන්න කැපවීමයි විනයයි තිබ්බොත් ඔබගේ ගමන නවත්තන්න කාටවත් බෑ කියන එක තමයි මෙතන විශේෂයෙන්ම පෙන්눔 කරන්නේ. මං හිතනවා ඔබට පැහැදිලි වෙන්නේ නැති කියලා. එක එක්කෙනා එක එක මත දරන්න පුළුවන්. එක එක්කෙනා එක එක විදිහේ දේවල් කියන්න පුළුවන්. නමුත් ඔබ ඔබේ ගමන යන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාඩ් එකේ එනර්ජි එකෙන් පෙන්නනවා වේගය, හදිසි පණිවිඩ, යම්කිසි ක්‍රියාවන්. ඒ වගේම ප්‍රමාද වෙලා තිබ්බනම් මොන හරි දේවල් එකපාරටම වේගයෙන්
මේ දේවල් වෙන්න පටන් ගන්නවා. ඔබට හිතා ගන්න බැරි මේ දේවල් කොහොමද උනේ? මම මෙහෙම බලාපොරොත්තු වෙන්නේ නැහෙනේ. එහෙම කියලා ඔබට හිතෙන්න පුළුවන්. ලොකු ඔපචුනිටි එකක් ඔබට ලැබෙන්න පුළුවන්. ඒ වගේම ආරංචි වෙන්න පුළුවන්. රෙඩි වෙලා ඉන්න තීරණ ඉක්මනට ගන්න බය වෙන්න එපා. ඒ වගේම ඔබට මේ පණිවිඩය තුලින් මේ වෙනකොට තේරෙනවා ඇති ඔබට තියෙන ප්‍රශ්න ගැටලු මොනවද? සමහර විට මේ කියන්නේ ඔබ ගැන වෙන්න පුළුවන්. ඉතින් අපි තවත් බලමු ඉදිරියේදී මොනවද විශ්වයෙන් ලබා දෙන පණිවිඩ කියලා. ඒ වගේම මේ කාඩ් එකෙන් පෙන්눔 කරනවා අලුත් ආදරයක්, ඒ වගේම යම්කිසි මිත්‍රත්වයක් ඇති වෙන්න පුළුවන්, නිර්මාණශීලී අවස්ථා උදා වෙන්න පුළුවන්, ඔබගේ හීනවලට යන පාර හැදෙන්න පුළුවන්. ඒ වගේම ඉන්ටියුෂන් එකට හුම්කම් දෙන්න කියන පණිවිඩෙත් මේ කාඩ් එකෙන් ලැබෙනවා. මාළුවෙක් කුසලානෙන් එළියට එනවා වගේ පුදුම හිතෙන හොඳ ආරංචි ඔබට ලැබෙන්න පුළුවන්. හිතට දැනෙන දේ විශ්වාස කරන්න, ආදරයෙන් සහ කරුණාවෙන් අන් අය දිහා බලන්න කියන එක මෙතන විශේෂයෙන්ම පෙන්눔 කරනවා. අලුත් ගමනක්, අලුත් මාර්ගයක් ඔබට පෑදෙනවා. ඔබගේ හිතට හුම්කම් දෙන්න, ඔබ හිතට හුම්කම් දීලා හරි තීරණය ගන්න කියන එක මෙතන විශේෂයෙන්ම පෙන්눔 කරනවා. ඒ වගේම ඔබට යම්කිසි සැමරීමක්, මෙතන සැමරීමක් පෙන්눔 කරනවා. සමහර විට යාළුවොත් එක්ක සමරනවා වෙන්න පුළුවන්, යම්කිසි සතුටක් සමරනවා. ඒ වගේම ඔබගේ සාර්ථකත්වයක් සමරනවා. කුමක් හෝ හේතුවක් වෙනවා ඔබට මේ සාර්ථකත්වය සමරන්න. ඔබ කණ්ඩායමක් එක්ක වැඩ කළා නම් දිනන්න පුළුවන්. ඔබට යම්කිසි සාර්ථකත්වයක් පෙන්눔 කරනවා මේ තුල. ඒ වගේම ඔයා තනියම නෙමෙයි. ඔයත් එක්ක ආදරෙන් ඉන්න කට්ටියක් ඉන්නවා. ඒ ආදරෙන් ඉන්න අයත් එක්ක සතුට බෙදා ගන්න. මොකද ඔබට වෛර කරන සතුරුකම් කරන අයත් එක්ක නෙමෙයි. මේ සතුට බෙදාගන්නේ ඔබගේ ආදරණීය අයත් එක්ක තමයි. ඒක තමයි මේ පණිවිඩය තුල විශේෂයෙන්ම පෙන්눔 කරන්නේ. ඉතින් මම හිතනවා ඔබට ඉතාම සතුටුදායී පණිවිඩ මේ වෙනකොටත් විශ්වය හරහා ලබා දීලා තියෙනවා. අපි බලමු තවත් ඉස්සරහට මොන වගේ පණිවිඩද ඔබට ලැබෙන්නේ කියලා. විශේෂයෙන්ම සතුට සමරන්න පුළුවන් අවස්ථාවක් එනවා කියන එකම විශේෂම දෙයක් ඔබට මේ ජීවිතේ කඩාවැටීම් එක්ක. ඊළඟට ලැබිච්ච කාඩ් එකේ එනර්ජි එකත් එක්ක පෙන්눔 කරන්නේ පසුතැවීමක්. ඒ වගේ ඔබට නැති වෙච්ච දෙයක් ගැන ඔබ දුක් වීමක් පෙන්눔 කරනවා. විශේෂයෙන්ම Tamanට නැති වෙච්ච දේවල් ගැන දිහාම බල බල ඉන්නේ නැතුව Tamanට තව ඉතිරි වෙලා තියෙන දේවල් ටික. අන්න ඒ දේවල් ටික ගැන හිතලා ඒ දේවල් වලින් ගොඩ නැගෙන්න, අපර නැති වෙච්ච දේ ගැනම හිතලා ලැබෙන්න තියෙන හොඳ දේවල් මගේ හැරෙන්න ඉඩ තියෙනවා කියන එක මේ පණිවිඩය තුල පෙන්눔 කරනවා. ඒ වගේම අතීතය ගැන හිතලා අඬන්නේ නැතුව තාම ඔයා ළඟ ඉතිරි වෙලා තියෙන අවස්ථා ගැන හිතන්න කියලා විශ්වයෙන් ඔබට මෙතන මතක් කරනවා. ඉතින් ඒ විදිහටත් ඔබ විශේෂයෙන්ම අවධානය යොමු කරන්න. ඔබ ගාව තියෙන දේවල් ගැන සතුටු වෙන්න, නැති වෙච්ච දේවල් ගැන හිතලා අඬන්න, දුක් වෙන්න, වැළපෙන්න එපා. මෙතන විශේෂයෙන්ම ඒ ගැන මතක් කරනවා. මේ කාඩ් එකේ එනර්ජි එකෙන් පෙන්වන්නේ යම්කිසි උපායශීලී වැඩක්. එහෙමත් නැත්නම් හොර රහස් වැඩක්. කපටිකම්, කුමන්ත්‍රණ. එහෙමත් නැත්නම් කවුරු හරි ආව රවට්ටන්න හදනවා වෙන්න පුළුවන්. නැත්නම් ඔයාටම පොඩි උපායක් යොදලා යම්කිසි ප්‍රශ්නකින් බේරෙන්න වෙන්න පුළුවන්. ඉතින් ඔබම කල්පනා කරලා බලන්න අනුන්ගේ උපායවල වලට අහු වෙනවද? මොලේ කල්පනා කරලා මේ ප්‍රශ්න වලින් බේරෙනවද කියලා. හැමෝම අන්ධ විදියට විශ්වාස කරන්න එපා. ඔයාගේ දෙනෙත් විවෘතව හොඳ මොළයෙන් යුතුව සමාජය දිහා බලන්න හැමෝම විශ්වාස කරන්න එපා. හොඳ අවධානයෙන් යුතුව ඉන්න කියන එක විශේෂයෙන් මතක් කරනවා. අපි ඊළඟට බලමු ඊළඟ කාඩ් එකේ මොකද්ද කියන්නේ කියලා. යම්කිසි සැලසුම් කිරීමක්, විදේශ සම්බන්ධතා. ඔබ ප්‍රතිඵලනකම් බලන් හිටියනම් යම්කිසි දෙයක් ඔබට ප්‍රතිඵල නැහැ කියලා ඔබ වපුරපු දේවල් වල ප්‍රතිඵල එන්න ළඟයි. ලොකුවට හිතන්න. ඔයාගේ දක්ෂතා ගැන, ඔයාගේ වැඩ ගැන ලෝකෙටම යන්න පුළුවන්. මොකද ඔබගේ දක්ෂතා මුළු ලෝකයක් දැනගන්න පුළුවන් කාලයක් කියන එක මෙතන පෙන්눔 කරනවා. ඔයාගේ කලර්ස් පෙන්වන්න අවස්ථා ලැබෙන්න පුළුවන්. සමහර විට ඔයා මේ අවස්ථා පිනිපිනි මේ දේවල් නොදැක්ක වගේ ඉන්නවා වෙන්නත් පුළුවන්. තමන් වටා තියෙන දේවල් හඳුනාගෙන, තමන්ගේ දක්ෂතා පිළිබඳ හඳුනාගෙන කටයුතු කරන්න ඉවසීමෙන් බලන් ඉන්න කියන එක තමයි මේ පණිවිඩයේ අන්තර්ගත වෙන්නේ. අපි බලමු ඊළඟට ආව කාඩ් එකේ එනර්ජි එකෙන් මොකද්ද ඔයාලට දෙබෙන පණිවිඩය කියලා. අලුත් ආදරයක්, අලුත් හැඟීම්, අධ්‍යාත්මික ආරම්භයක්, විශ්වයෙන් ලැබෙන ලොකු ආශිර්වාදයක් මේ තුල පෙන්눔 කරනවා. හිත පිරෙන්න, සතුට ලැබෙනවා කියන එක මේ පණිවිඩය තුල පෙන්눔 කරනවා. ආදරයට ඉඩ දෙන්න, ඒ වගේම ඔබගේ ආදරණීයන්ට සමාව දෙන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ මේ සුපිරිම පටන් ගැනීමක් කියන එක ඊටාම යහපත්, ඊටාම ආදරණීය පටන් ගැනීමක් ඔබගේ ජීවිතයට
නියම අවස්ථාවක් උදා වෙනවා කියන එක තමයි ඇත්තටම මේකේ සරලම තේරුම. ඔබට ලොකු ආශිර්වාදයක් විශ්වයෙන් ලැබෙනවා. හිත පිරෙන්න සතුට උතුරන්නම ලැබෙනවා කියන එක මේ පණිවිඩය තුල අන්තර්ගත වෙනවා. අපි බලමු එහෙනම් තව මොනවද අපිට විශ්වයෙන් ලැබෙන පණිවිඩ කියලා. ඔබට මං හිතනවා මේ වෙනකන් ලැබිච්ච පණිවිඩ තුලින් ඔබට ජීවිතයට ගත යුතු දෙයක් මේ පණිවිඩය තුල අන්තර්ගත වෙනවා. ඉදිරියටත් රැඳෙන්න වැඩසටහන අවසාන වෙනකන් ඉන්න ඔබට තවත් විශේෂ පණිවිඩ මේ රීඩින් එක හරහා ඔබට ලැබෙන්න ගොඩක් ඉඩකඩ තියෙනවා. ඔබගේ ප්‍රශ්නවල අවසානයක් තමයි මෙතන පෙන්눔 කරන්නේ. අපි බලමු ඊළඟට ආව කාඩ් එකේ එනර්ජි එකෙන් මොකද්ද කියන්නේ කියලා. මෙතන ලොකු පරිවර්තනයක් වෙන්න ඉතා ආසන්න කියන එක තමයි මෙතන පෙන්눔 කරන්නේ. ජීවිතේ එක පරිච්ඡේදයක් ඉවර වෙලා අලුත් චැප්ටර් එකක් පටන් ගන්නවා කියන එක මේ පණිවිඩය තුල පෙන්눔 කරනවා. අතහරින්න ඕන දේවල් අතහරින්න, වෙනස් වෙන්න බය වෙන්න එපා. මොකද මේ අවසානයක් වෙන්නේ ලස්සන අලුත් ආරම්භයක් ඇති වෙන්න. සාමාන්‍යයෙන් යම්කිසි දෙයක අවසානය ලස්සන අලුත් ආරම්භයක් වෙනවා කියන්නේ ඔබට මං හිතන්නේ සාර්ථකත්වයේ ළඟා වෙනවා. ඔබට ලොකු පරිවර්තනයක් වෙනවා. ඉතින් මේ තුලින් ඔබට පුළුවන් යහපත් ගමනක් යන්න, සාර්ථකත්වයට මුහුණ දෙන්න. අතහරින්න ඕන දේවල් අතහරින්න බය වෙන්න එපා. බුද්ධියෙන් යුතුව තීරණ ගන්න, වෙනස් වෙන්න බය වෙන්න එපා කියන එක තමයි ඒ පණිවිඩය තුල අන්තර්ගත වෙන්නේ. අපි බලමු ඊළඟට ඔබට මොකද්ද ලැබෙන පණිවිඩය කියලා. මේ කාඩ් වල එනර්ජි එකත් එක්ක පෙන්눔 කරන්නේ අතෘප්තිය නිසා යම්කිසි දෙයක් අතහැරලා යන එක. ඒ කියන්නේ සතුටක් නැති තැනකින්, හිතට හරි නැති සම්බන්ධයකින්, එහෙම නැත්නම් ඔබට හරි නැති රස්සාවකින්, ඔබට සිතට ප්‍රීතියක් නැති රස්සාවකින්, ඔබට ගැළපෙන්නේ නැති රැකියාවකින් අයින් වෙලා තමන්ගේ සත්‍ය හොයාගෙන යන ගමනක් තමයි පෙන්눔 කරන්නේ. ඔයාගේ සතුටට වටිනාකමක් දෙන්න. මොකද හිතට එකඟ නැති දේවල් අතහැරලා යන්න, ධෛර්යය ගන්න කියන එක තමයි මෙතන විශේෂයෙන්ම පෙන්눔 කරන්නේ. ඒ වගේම ඔබට ඔබගේ රැය නිින්ද නැති කරන, ඔබට නිින්දට බාධා ඇති කරන කරදර, මානසික ප්‍රශ්න, මානසික පීඩනය, හිතේ මවාගෙන තියෙන බය, මේ දේවල් නැති කරගන්න. ඔයා හිතන තරම් මේ ප්‍රශ්නය සංකීර්ණ නෑ කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඕවර් තින්කින් නවත්තන්න ඕන. ආවට වඩා ප්‍රශ්න ගැන හිතලා දුක් වෙන එක නවත්තන්න. කාත් එක්ක හරි කතා කරලා උදව් ඉල්ලන්න. මේ විදිහට ලොකු මානසික පීඩනයකින් යුතුව ඔබගේ රාත්‍රියේ නිින්ද පවා අහිමි කරගෙන ඔබ මේ ගත කරන ජීවිතයට සමුදෙන්න, මේ ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න ඔබ උනන්දු වෙන්න. නිින්ද නැති කරන ප්‍රශ්න වලින් අයින් වෙන්න. ඒ වගේම ඊළඟ කාඩ් එකේ එනර්ජි එකෙන් පෙන්눔 කරනවා අපැහැදිලි බුද්ධිය, ඒ වගේම ඇත්ත කතා කරන ස්වාධීන ගැහැණු ශක්තියක් ගැන පෙන්눔 කරනවා. හැඟීම් වලට, තර්කයට තැන දෙන්න. ඒ වගේම අනුකම්පාව කියාගෙන ඇත්ත කෙලින් කතා කරන්න. අනුකම්පාව තියාගෙන ඇත්ත කෙලින් කතා කරන්න. ඔබගේ බවුන්ඩරිස් හදාගන්න. එතකොට ඔබට පුළුවන් සත්‍යයට ඉඩ දෙන්න. ඒ වගේම මේ පණිවිඩය තුල ඔබ තර්කානුකූලව හිතන්න කියන එක මෙතන පෙන්눔 කරනවා. ඇත්තට ඉඩ දෙන්න, සත්‍ය කතා කරන්න. ඔබගේ හැංගිලා තියෙන දේවල්, ඒ හැංගිලා තියෙන ප්‍රශ්නවලට පිළිතුරු හොයාගන්න, ඔබ ඒවට සාර්ථකව මුහුණ දෙන්න කියන එක පෙන්눔 කරනවා. ඒ වගේම මේ කාඩ් එකේ එනර්ජි එකෙන් පෙන්눔 කරනවා සත්‍යයේ ජයග්‍රහණය, පැහැදිලි බව, අලුත් අදහස්, ත්‍රිවිච්ඡ මීදුම් අයින් වෙලා ඇත්ත එළියට එනවා වගේ පැහැදිලි බවක් ඔබට පේන්න පටන් ගන්නවා. ලොකු ෂිෆ්ට් එකක් ඔබට උදා වෙනවා. ඒ වගේම ඔයා හොයපු උත්තරේ හම්බ වෙනවා. හිතේ අවුලක් තිබ්බනම් ඒක පැහැදිලි වෙනවා. අර මීදුමක් ඉවත් වුණා වගේ ඔබට ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරක් ලැබෙනවා කියන එක තමයි මෙතන පෙන්눔 කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාගේ හිතේ මේ වෙනකොට ලොකු ප්‍රශ්නයක් තියුණා නම් ඒ ප්‍රශ්නෙට පිළිතුර පෙන්눔 කරනවා කියලා. ඒ වගේම අපි බලමු එහෙනම් ඊළඟට මොනවද ඔයාට විශ්වයෙන් ලැබෙන පණිවිඩ කියලා. ඔබට මේ කාඩ් එකේ එනර්ජි එකෙන් පෙන්눔 කරන්නේ විවේකය, ඒ වගේම සුවය ලැබීම. දිගටම ෆයිට් කරලා දැන් ටිකක් විවේකයක් ගන්න ඕන කියන එක තමයි මෙතන පෙන්눔 කරන්නේ. ටිකක් නවතින්න, නිදහසේ හුස්ම ගන්න. නිදහසේ ඔබගේ මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න, සැප පහසුව ඇතිව ඔබට
මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න ඔබගේ හිත හදාගන්න ටිකක් විවේකයක් ගන්න. විවේකයක් අරගෙන ඔබට මේ එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඔබ සූදානම් වෙන්න කියන එක තමයි මෙතන පෙන්눔 කරන්නේ. ඒ වගේම ඊළඟ කාඩ් එකේ එනර්ජි එකෙන් පෙන්눔 කරන්නේ the tower කාඩ් එක. එතකොට මේ හදිසි වෙනසක්, කඩාවැටීමක්, ඒ වගේම බොරුවට හදාගත්ත දේවල් විනාශ වෙලා ඇත්ත එළියට එනවා කියන එක තමයි මෙතන පෙන්눔 කරන්නේ. ඔබ යම්කිසි දෙයකින් ෂොක් වුණා නම් ඒ දේවල් වලින් ඔබට එළියට එන්න පුළුවන්. ඒ වගේම අත්තිවාරම හරිය නැති දේවල් කැඩිලා යනවා. ඒ වගේම මේකෙන් පස්සේ ඔබට අලුත් විදිහට හරි විදිහට ජීවිතය හදාගන්න පුළුවන් කියන එක තමයි මෙතන මේ පණිවිඩය තුල පෙන්눔 කරන්නේ. මේ ප්‍රශ්නවලට හරි නැති පදනමක් තියෙන ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න ඕන. හරි නැත්තම් අත්තිවාරම මේ දේවල් කැල්ල බිඳිලා යනවා කියන එක තමයි විශේෂයෙන් මෙතන පෙන්눔 කරන්නේ. අපි බලමු ඊළඟට ලැබෙන පණිවිඩය මොකක්ද කියලා. මේ ආව කාඩ් වල එනර්ජි එකත් එක්ක පෙන්눔 කරන්නේ යම්කිසි ආවේගයක්. ඒ වගේම ඉක්මනට යම්කිසි ක්‍රියාවකට යොමු වෙනවා. නිර්භීත ශක්තියක් උදා වෙනවා. ඒ වගේම එන අවස්ථාවට බය නැතුව සූදානම් වෙනවා කියන එක තමයි මේ පණිවිඩය තුල පෙන්눔 කරන්නේ. ඒත් ටිකක් ඉවසීමෙන් යන්න ඕන ගමනක්, සැලසුම් කරලා යන්න ඕන ගමනක් කියන එක විශේෂයෙන් මේ පණිවිඩය තුල පෙන්눔 කරනවා. ඒ වගේම අලුත් ආරම්භයක්, නිර්මාණශීලීත්වය තුළින් ඉදිරියට යාමක්, ඒ වගේම අලුත් ව්‍යාපාරයක් වගේ දෙයක් ආරම්භ කරනවා නම් ඒ දේවල්, ප්‍රොජෙක්ට් එකක් ආරම්භ කරනවා නම් ඒ දේවල් වලට යහපත් වෙනවා. ඒ වගේම විශ්වයෙන් ඔබට ග්‍රීන් ලයිට් එකක් පත් වෙනවා කියන එක තමයි මේ පණිවිඩය තුළ විශේෂයෙන් පෙන්වු කරන්නේ. මේක තමයි වෙලාව ඔයාගේ ජීවිතේ ඉදිරි අඩිතාලමට සුබ කාලයක් උදා වෙලා තියෙනවා කියන විතර පෙන්눔 කරනවා. ඒ වගේම මූල්‍ය ස්ථාවරත්වයේ සාර්ථකත්වයේ ව්‍යාපාර තුළින් දක්ෂතාවය, මහන්සියෙන් හරි හම්බ කරපු දේවල් වලින් ඔබට ජීවිතේ විඳින්න පුළුවන් වෙනවා. විශ්වාසවන්තව, ආරක්ෂිතව ඔබට නායකයෙක් වගේ ජීවත් වෙන්න ඉඩ ලැබෙනවා කියන එක මෙතන පෙන්눔 කරනවා. ඔබගේ මහන්සියේ ප්‍රතිඵල ලැබෙනවා. සල්ලි, දීපල මේ වගේ දේවල් ඔබට උපයා ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාර පැත්තෙන් බැලුවොත් ස්ථාවර වෙන කාලයක්. ඔබ මුදල් උපයනවා වගේම නැති බැරි අයට උදව් කරන්න, අනුන්ට උදව් උපකාර පුරන්න පුළුවන් තත්වයකට ඔබපත් වෙනවා කියන එක තමයි මෙතන පෙන්눔 කරන්නේ. සමස්ත රීඩින් එකේ වයිබ් එක බැලුවොත් එහෙම ඉතාම ලස්සන ගමනක් කඩාවැටීම් මැද්දේ ඒ ඔක්කොම ඉවර වෙලා සුපිරිම අලුත් ආරම්භයන්ට සහ සාර්ථකත්වයන්ට යන ගමනක් තමයි මෙතන පෙන්눔 කරන්නේ. ඉතින් ඒ දේවල් වලට ආරම්භ වෙන්න, මේ දේවල් පටන් ගන්න ඔබ ඉඩ දෙන්න, ඒ වගේම වෙනස් වෙන්න අතහරින්න, වේගෙන් ඉස්සරහට යන්න කියන එක තමයි මේ පණිවිඩය තුල, මේ රීඩින් එක තුල ඔබට විශේෂයෙන්ම දැනුම් දෙන්නේ. ඉතින් මේ විශ්වය විශ්වාස කරලා අමාරු කාලයට සමුදීලා අලුතින් ලැබෙන්න යන සුපිරිම වෙනසට සූදානම් වෙන්න කියන එක තමයි නැවතත් ඔබට මතක් කරන්නේ. ඒ වගේම ඔබ මේ වීඩියෝ එක බැලුවේ subscribe නොකර නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. WhatsApp channel එකටත් join වෙන්න කියලා ආරාධනා කරන ගමන් ඔබට සියලු දෙනාටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.